අනියම් සම්බන්ධතාවයක් එහෙම තියනවද? මට නම් නෑ සර්. හැබැයි මගේ කෙල්ලට නම් තියෙනවා. ඇයි සර්? අපි ක්ලීන් ශ්‍රී ලංකානේ. ඒ නිසා මේ වගේ දේවල් වෙන්න බෑ. මම නම් ක්ලීන්. හැබැයි මගේ කෙල්ල නම් ක්ලීන් නෑ. ඈ? ශාන්ත මං කියන දේ පොඩ්ඩක් හොඳට අහන්නකෝ. දැන් අපි බැන්දට පස්සේ මගේ යාළුවා ඇහුවොත් ඔයාගේ හස්බන්ඩ් ඉංජිනේර කෙනෙක්ද? බිස්නස්මන් කෙනෙක්ද? ක්‍රීම් කම්පැනි එක අයිතිකාරයෙක්ද? අඩුම තරමේ ඡන්දෙලෙන මිනිස්සෙක්වත්ද කියලා ඇහුවොත් මගේ කිසි අවුලක් නෑ. ඔයා කැමති මොකටද? ඒක කියන්න. මං ඕවට බාධා කරන්න යන්නේ නෑනේ. මේක විහිළුවක් නෙවෙයි. මට හැම දෙයකටම සල්ලි ඕනේ. ලව් වගේ නෙවෙයි. ඒ කිව්වේ? සල්ලි, ක්‍රීම්, සල්ලි, ඇඳුම්, සල්ලි, iPhone, සල්ලි, ඇඳුම්, iPhone, සල්ලි, සල්ලි, සල්ලි. මොනවද මල්ලි කල්පනා කරන්නේ? මම ක්ලීන් වුණ පළියට මගේ කෙල්ල ක්ලීන් නෑ. මගේ කෙල්ල ක්ලීන් වුණා නම් එයා බැඳපු එකෙක් එක්ක ක්ලීන් නැති වැඩ කරන්නේ නෑ. එයාත් ක්ලීන් නෑ කියලා මමත් ක්ලීන් නෑ කියලා කියන්න බෑ. ඒ වගේම මගේ කෙල්ල සෙට් වෙලා ඉන්න මිනිහත් ක්ලීන් නෑ. මොකද එයා බැඳපු මිනිහෙක්. එහෙම කියලා බැඳපු මිනිහගේ නෝනා ක්ලීන් නෑ කියලා කියන්නත් බෑ. එයාගේ නෝනා ක්ලීන් වුණ පළියට එයාගේ මහත්තයා ක්ලීන් වෙලත් නෑ. එහෙම මේ මිනිස්සුත් ක්ලීන් වෙලා තිබ්බනම් මගේ කෙල්ල එක අනියම් සම්බන්ධතාවයක් තියාගන්නෙත් නෑ. එතකොට එයාලා දෙන්න ක්ලීන් නැති වුණාට මම ක්ලීන් නෑ කියලා කියන්නත් බෑ. මොකද මම ක්ලීන්. මොකක්? ඒකිට තියෙන සල්ලි පිස්සුව නිසා සල්ලි තියෙන බැඳපු එකෙක් එක්ක සෙට් වුණා. ඕක ඉතින් කෙලින් කියන්න බෑ වැල්වට අරන් කියන්න නැතුව. එහෙනම් අර බැඳපු මිනිස්සයා දැන් සල්ලි වලින් වැඩක් ගන්නවා ඇතිනේ. මාසෙට සර්විස් 2-3ක් විතර කරනවා ඇතිනේ. මගේ ඔය දාලා ගිය කෙල්ලත් හරියට බස් එකේ බෙල් එක වගේ. මොකද මල්ලි එහෙම කිව්වේ? මොකද ගහන්නත් නවත්තනවා. නවත්තන්න ඕන වුණාමත් ගහනවා. ඒනාලා බලන් යද්දි මුගේ කෙල්ලට හින විතරනේ ගහලානේ.